මේ මේගොල්ලෝ කිව්වවත් නැහැ එනවා කියලා. ඔව් අපිට අද විවේකයක් හම්බුණා. ඒ ගමන් ආව ඇවිල්ලා යන්න කියලා. පුතා ඒත් කිව්වා අම්මලා ඇවිල්ලා යන්නේ කියලා. කොහොමද දුආවේ නැද්ද? එයාට අද පන්තියක්. ඒකට යන්න නැතුව ඉන්න පොරේ. ඒත් ඉතින් මොකටද පන්ති පාඩු කරගන්නේ? අපි ඉතින් කිව්වා අපි ගිහින් එන්නම් කියලා. ඉතින් මොනවාද තොරතුරු? අපිට නම් ඉතින් විශේෂ තොරතුරක් නැහැ. මොනවද මේ පැත්තේ තොරතුරු? ළමයා කියන්නේ නැතිනේ මෙහෙ වෙච්ච දේවල්. කිව්වා. අර එදා මෙහි කඩාපහත් වෙච්ච කොල්ලා. සෑහන ලොකු පිස්සුවක් නටුවලු නේද? ඔව්ගේ තියෙන නැහැදිච්ච කමනේ. අපි පොලිසියට පැමිණිලි කරලා තියෙන්නේ. ළඟදී මොකට අච්චුවක් හම්බෙයි. කොහොදුව? ඉන්නවා ඉන්න කියන්නේ. අංකල් ඊට පස්සේ ආය අරු මේ පැත්තේ ආවේ නැද්ද? නෑ ආවේ නෑ. ඒත් ඉතින් විශ්වාසයක් නෑ ඔක මොනවා කරයිද කියලා. ඉන්නකෝ. උත් ඉතින් නටනවා කියලා එච්චරම නටන්න දෙන්නත් බෑනේ නේ. උගේ නැටිල්ලත් කොතනින්ම හරි නතර වෙන්න බෑ නේද? මාත් මෙයාට කිව්වා මොනවද ඔය තරම් බලබලා ඉන්නේ කියලා. අපිටත් මේ යමක් කරන්න බැරි මිනිස්සු නෙවෙයිනේ. හරි. තා ටිකක් නටන්න දෙමුකෝකට. ඊට පස්සේ බලමු ඉතින් පොඩි බෙහෙතක් දෙන්න.